අපි මේ වීඩියෝ එකෙන් අන්බොක්ස් කරන්න යන්නේ Samsung Galaxy S24 FE ෆෝන් එක. ඔයගොල්ලෝ දන්නවා හැම සීරීස් එකකම දැන් Samsung ලා parallelly FE ෆෝන් එක කියන්නේ fan edition ෆෝන් එක ස්මාර්ට්ෆෝන් වල ටැබ් වල FE කියන නැත්නම් fan edition කියන සීරීස් එක මේන් සීරීස් එකට අමතරව ෆෝන් එකක් නැත්නම් මොඩල් එකක් parallelly යනවා. එතකොට මම මේ අරගෙන තියෙන්නේ S24 කියන සීරීස් එකේ නැත්නම් ෆ්ලැග්ෂිප් ෆෝන් එකේ Samsung ලගේ fan edition මොඩල් එක FE එක. බලන්න මේ විදිහට තමයි ඉස්සරහ පෙනුම තියෙන්නේ. සයිඩ් එකේ කිසිම දෙයක් නැහැ. මම මෙතන මේ කඩෙන් අරගෙන අන්බොක්ස් කරලා තියෙන්නේ. අන්බොක්ස් කරපුවගේ ඔයාලට ස්පෙක්ස් මම විස්තර කරලා දෙන්න. බලන්න මෙන්න මෙතන තියෙනවා මෙයාගේ කෝඩ් එක. මම අරන් තියෙන්නේ 8GB 256GB version එක. කලර් එක blue වියට්නාම් මේඩ් එක කියලා තියෙනවා. අපි දැන් පොඩ්ඩක් මේක අන්බොක්ස් කරගමු. මේ විදිහට ලස්සනට අපිට ෆෝන් එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකට අමතරව තියෙන ටික මම පෙන්නන්නම්. මේකේ වෙන මොකුත් නැහැ. බලන්න මෙතන SIM removal tool එක තියෙනවා. ඊට අමතරව මෙන්න මේක ඇතුලේ type C to C cable එකක් තියෙනවා. ඊට අමතරව paperworks ටිකක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. බලන්න ඒ කියන්නේ ෆෝන් එකට අමතරව හම්බෙන්නේ C to C cable එක විතරයි. ඒ කියන්නේ power adapter එක ඔයාලට එළියෙන් වෙනම ගන්න වෙනවා. බලන්න අපි ෆෝන් එක පොඩ්ඩක් එළියට ගමු. අර මේ සීරීස් එකේ ප්‍රධාන සීරීස් එකේ තියෙන අර මේ ෆෝන් වල වගේ තියෙන අර කොටු edges නැහැ. මේ round edges මේ විදිහට තියෙන්නේ. බලන්න මේ විදිහට ලස්සන glossy look එකක් තියෙනවා. හරි. power button එක මෙතන තියෙනවා. volume rocker එක මෙතන තියෙනවා. බලන්න type C cable එකක් විතරයි තියෙන්නේ. එතන SIM removal tool එක මේ උඩ තියෙන්නේ. හරි. මේ ෆෝන් එක උඩ තියෙන්නේ. එතන Samsung කියලා logo එක ගහලා තියෙනවා. හරි. සාමාන්‍යයෙන් medium size බරක් තියෙන්නේ. Samsung ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා A26 5G එකට වඩා පොඩ්ඩක් බර ගතියක් තියෙනවා. ඒක හරිය ඉතින් සාමාන්‍ය flagship phone එක පොඩි බර ගතියක් තියෙනවා. අතට ගොඩක්ම ලොකු නැහැ. සාමාන්‍ය medium size අතකට අර ultra ඒවා තරම් ලොකු නැහැ. හොඳට comfortable විදිහට අල්ල ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ මම පොඩ්ඩක් විස්තර කරන්නම් දේවල් ටික. මේක රිලීස් වුණේ 2024 ඔක්තෝබර් 3 වෙනිදා. ඒ කියන්නේ අපි මේ ඉන්නේ 25 වල 25 ජූන් වල අවුරුද්දකට ආසන්න කාලයක් වෙනවා රිලීස් කරලා. මේකේ බර වෙන්නේ ග්‍රෑම් 213යි. thickness එක මිලිමීටර් 8ක thickness එකක් තියෙන්නේ. හරි. තේරුම් ගන්නකො ඕනනම් රූලර් එකක් තියලා මිලිමීටර් 8 තේරුම් කරලා බලන්න. සමහරව අතර මේ S series එකේ flagship එක බලන කට්ටිය අතර මතයක් තියෙනවා මේකේ thickness එක වැඩිද කියලා. එහෙම thickness එකක් නැහැ. මේ තියෙන්නේ මේ A26 එක. බලන්න ඒකත් එක්ක ගත්තොත් එහෙම thickness එකේ හැම ලොකු වෙනසක් නැහැ. මේකේ තියෙන්නේ Android 14 එකයි තියෙන්නේ මේකේ. එතකොට මේකේ storage එක ගත්තොත් 128 256 512 තියෙනවා. අපි ගියේ මෙතන 256GB storage එකට. හරි. මෙයාගේ display size එක ගත්තොත් එහෙම ඒ කියන්නේ display size එක කියලා කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන size එක එයා 6.7 inches වෙනවා.
පික්සල් ගත්තොත් එimhe 1080 2340යි පික්සල් එනවා. මෙයාගේ කැම් එකේ ක්වොලිටි එක 50 මෙගා පික්සල් විදියට තියෙන්නේ. හරි. RAM එක එතකොට 8GB වෙන්නේ. RAM එක 8GB එක ස්ටෝරේජ් එක 128 256 512 තෝරගන්න පුළුවන්. මං ගියේ 256 එකට. සාමාන්‍ය නැත්තම් මදි වෙනවා. මේක බලන්න නෙට්වර්ක් සපෝට් එක ගත්තොත් එහෙම මෙයාට මෙයා 5G ෆෝන් එකක් 5G සපෝට් කරනවා. ඔයාගේ SIM එක 5G වලට අප්ග්‍රේඩ් කරන්න නම් සහ ඔයාගේ ඉන්න ප්‍රදේශයට 5G තියෙනවා නම් 5G සිග්නල් තියෙනවා නම් ඔන්න මේකෙන් වැඩ ගන්න පුළුවන්. මේකේ ඩිමෙන්ෂන් ගැන කතා කරොත් දිග පරල උස එන්න මෙයා දිග වෙනවා මිලිමීටර්ස් වලින් 162ක් නැත්නම් ඉන්චස් වලින් 6.38 පළල මිලිමීටර්ස් වලින් 77.3ක් තියෙනවා ඉන්චස් වලින් 3.04 තියෙන්නේ. thickness එක ගත්තොත් මෙන්න මෙයා මිලිමීටර්ස් වලින් 8ක් තියෙනවා ඉන්චස් වලින් 0.31 ඉන්චස් තියෙන්නේ. එතකොට අපි ඩිස්ප්ලේ එක කියන එක පටල ගන්න එපා. ඩිස්ප්ලේ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට අර විකර්ණය කියන අදහස. ඒකෙන් අර දෙන්නේ එයා කොච්චර ලොකු වුණාද කියන එකෙන් එයාගේ සයිස් එක අපිට නිර්ණය කරන්න පුළුවන්. අන්න ඒකට තමයි ඩිස්ප්ලේ කියන එක අපි යන්නේ. අන්න එයා 6.7 ඉන්චස් වෙනවා. හරි. එතකොට මෙන්න මෙයාගේ මේ හදලා තියෙන්නේ මොන ග්ලාස් එකකින්ද කියනවනම් එහෙම මෙයා හදලා තියෙන්නේ Gorilla Glass Victus Plus කියන ග්ලාස් එකෙන් බැක් එක තියෙන්නේත් Gorilla Glass Victus Plus කියන එක. මේක මේ ග්ලාස් එකක් තියෙන්නේ. ඒක නිසා මේක අනිවාර්යෙන් පවුච් එකක් දාගන්න නැත්නම් වැටුනොත් බිඳින්න පුළුවන්. ෆ්‍රේම් එක බලන්න මේ අනිත් ඒවල ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් වෙද්දි මෙයාගේ තියෙන්නේ ඇලුමිනියම් ෆ්‍රේම් එකක්. ඒක නිසා හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා. මේකට එන්නේ SIM දෙකක් දාන්න පුළුවන්. ඒ දාන SIM එක මෙතන tray එක තියෙන්නේ eSIM එකක් දාන්න පුළුවන් capability එකක් තියෙනවා. නැත්නම් nano SIM දෙකක් දාන්න පුළුවන්. නැත්නම් eSIM eSIM දෙක eSIM දෙකක් විදියට දාන්නත් පුළුවන්. එතකොට දැන් ඔක්කොමලා වගේ ඩයලොග් මොබිටෙල් හැමෝම වගේ eSIM දෙනවා. ඒක නිසා eSIM try කරත් එහෙම ඔයාලට මෙතනින් පහසුවක් වෙනවා. මේ ඩිස්ප්ලේ එක ගත්තොත් එහෙම ඩයිනමික් AMOLED කියන ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. මේකේ සයිස් එක අපි කතා කරා මෙතන අංශස් 6.7ක් තියෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ස්ටෝරේජ් එක අපි ගත්තේ 128GB නේ. හැබැයි කාඩ් ස්ලොට් එකක් මේකට නැහැ. ඒ කියන්නේ ඔයාලට චිප් එකක් මයික්‍රෝ SD එකක් මේකට ගහන්න බෑ. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ අර මේ චිප් ගහන එක ඔළුවේ තියාගෙන ඉඳලා S එකකට යනවා නම් එහෙම. ඒක නිසා එහෙම යනවා නම් එහෙම ගද්දි මුලින්ම ඕගොල්ලන්ට ඕන වෙන ස්ටෝරේජ් එක හිතලා යන්න. එහෙම වුණොත් 512 එකට යන්න 512 එක පොඩ්ඩක් ඉතින් ගන්න. මේකේ කැමරාස් තුනක් තියෙනවා. මේ කැමරාස් තුනේ මෙන්න මේ විදිහට තමයි වෙනස් වෙන්නේ. මෙතන LED ෆ්ලෑෂ් එකක් තියෙනවා. වීඩියෝ 8K වීඩියෝස් ගන්න පුළුවන්. අන්න ඒක බෙනිෆිට් එකක්. සාමාන්‍ය අනිත් ෆ්ලැග්ෂිප් එකේ ඔයගොල්ලෝ දන්නවා වීඩියෝ ක්වොලිටි එක හොඳයි, කැමරා ක්වොලිටි එක හොඳ නිසා. ෆ්ලැග්ෂිප් නොවන Samsung වල බජට් රේන්ජ් එක යන ඒවල 4K වලට විතරයිනේ පුළුවන්. මේකේ 8K වලට යනකම් යන්න පුළුවන්. සෙල්ෆි කැම් එක මේකේ මේ බැක් කැම් එක 50 මෙගාපික්සල් වෙද්දි සෙල්ෆි කැම් එක 10 මෙගාපික්සල් වෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවනේ ෆ්ලැග්ෂිප් කියලා කියන්නේ ඉතින් කැම් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. FE වුණත් මෙයාගේ කැම් එක හොඳයි. 3.5mm ජැක් එකක් නැහැ. ඒක නිසා ඔයාලට කරන්න වෙන්නේ හෑන්ඩ් ෆ්‍රී එකක් ගහන්න පුළුවන් C port එක තියෙන
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ charge කරද්දී ඔයගොල්ලන්ට සින්දු අහන්න බැරි වෙන ප්‍රශ්නේ එනවා. එතකොට ඔයාලට කරන්න වෙන්නේ Bluetooth earbud එකකට වගේ යන්න වෙනවා. වෙන option එකක් නැහැ. දැන් කොහොමද ඔයගොල්ලෝ දන්නවනේ ෆෝන් වල 3.5mm jack එක ඉන්නේ නැහැ කියලා. ඔයගොල්ලෝ දන්නවා මෙතන Samsung Dex කියන පහසුකම තියෙනවා. Samsung Dex කියලා කියන්නේ මෙයා අර ඩෙස්ක්ටොප් එකක් වගේ මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. අර ලැප් එකක නැත්නම් කම්පියුටර් එක වගේ. අන්න ඒ ෆීචර් එකත් මෙයාගේ තියෙනවා. charge කරද්දී ඔයගොල්ලෝ මේක charge කරන්න ඕනේ. wired නම් 25 watt වලින් යන්න ඕනේ. wireless නම් 15 watts වලින් කියන ඇති. ඒතකොට wired යද්දී ඔයාලා මේකේ 25 වලට වඩා අඩු watt charges වලින් charge කරන්න යන්න එපා. එහෙම වුණොත් ඒක බැටරි එකට හොඳ නැහැ. 25 watt වලට වඩා වැඩි එකකින් charge කරත් ගැටලුවක් නැහැ. හැබැයි 25 එකක්ම ගන්න. හරි ඒකට ලේසි. මේකේ තියෙන colours ගත්තොත් එහෙම colours හතරක් තියෙනවා. blue graphite පහක් තියෙනවා. blue graphite grey mint and yellow කියන එක. එතකොට මම ගත්තේ blue color එක. මේ Galaxy FE එකේ 24 FE එකේ තියෙන ප්‍රධාන ෆීචර් එක තමයි මෙයාට මේ AI දැන් මොකද ලෝකේ AI පැත්තටනේ යන්නේ. Galaxy Samsung ලා ඒගොල්ලන්ගේම AI platform එකක් අඳුරලා දීලා තියෙනවා Galaxy AI කියලා. මේක Galaxy AI එකෙන් හොඳටම බලගන්නවා. ඒක නිසා මේගොල්ලන්ගේ default built-in අර Galaxy AI feature එක තියෙනවා. ඒ නිසා ඒකෙන් ඔයාලට වැඩක් ගන්නත් පුළුවන් ChatGPT වලට එහෙම අමතරව. මේ කැම් එක ගත්තොත් එහෙම මෙයාව මෙන්න මේ විදිහට කැම් එක අපිට මේ කැම් තුන වෙනම හඳුන්වන්න පුළුවන්. මේකට අපි කියනවා අල්ට්‍රා වයිඩ් කැමරා කියලා. එයා 12 මෙගාපික්සල් එකක්. මෙයා වයිඩ් ඇන්ගල් කැමරා එක. ඒක 50 මෙගාපික්සල්. මෙයා ටෙලිෆොටෝ කැමරා කියන එක. එයා 8 මෙගාපික්සල් එකක්. මෙන්න මෙයාගෙන් තමයි zoom කරන්න පුළුවන්. එන්නේ යාට 3 times zoom එකක් ගන්න පුළුවන්. 3 ගුණයක් zoom කරලා ගන්න පුළුවන්. මේක ඇත්තටම මේ කැමරා quality එක ගත්තොත් නම් හොඳම level එකක තියෙනවා. ඔයාලට ඒක check කරලා බලන්න පුළුවන්. මේකේ අර මේ අපි කතා කරානේ බැටරි එක කොච්චරද කියලා. මෙයාගේ 4700 mAh බැටරි එකක් තියෙන්නේ. මෙයාට මම රෆ් අයිඩියා එකක් දෙන්නම් ඔයාලට මේක කොච්චර යූස් කරන්න පුළුවන්ද කියන එක. ඔයාලා සාමාන්‍යයෙන් සින්දු අහනවා නම් පැය 81ක් සින්දු අහන්න පුළුවන්. වීඩියෝස් බලනවා නම් එහෙනම් පැය 28ක් බලන්න පුළුවන්. ඒකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කොච්චර මෙයාගේ බැටරිය පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. මෙන්න මේ ටික තියෙනවා. බැටරි එක මම තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙයා ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා නම් ෆෝන් එක පැය 21ක් දක්වා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ data වලින් ඉන්ටර්නෙට් යනවා නම් පැය 21ක් පුළුවන්. Wi-Fi වලින් ඉන්ටර්නෙට් යනවා නම් එහෙම පැය 21කට වඩා පොඩ්ඩක් වැඩි. මොකද Wi-Fi වලදී මේ data වලට වඩා Wi-Fi නේ ෆෝන් වලට හොඳයි කියලා කියන්නේ. මොකද develop countries වල data වලට වඩා Wi-Fi වලින් තමයි use කරන්නේ. ඒ නිසා Wi-Fi පුළුවන් තරම් කනෙක්ට් කරලා බලන්න. ඒක නිසා ෆෝන් එක තව පොඩ්ඩක් මේ ඇද ගන්න පුළුවන්. 5G කට වඩා. ඒ අර දෙකට අමතරව මේ අන්න ඒ දෙක තොලේ තියාගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසක් ඇද ගන්න පුළුවන්. ඔයා ඉන්ටර්නෙට් පාවිච්චි කරලා ෆෝන් එකේ වැඩ ටික කරගන්න ඕන නම්. මේගොල්ලෝ කියනවා මේගොල්ලන්ගේ මේ security update period එක. ඒ කියන්නේ මේක කවදා වෙනකම් මෙයාගේ updates දෙනවද කියන එක 2000 Samsung එක decide කරලා තියෙනවා 2031 ඔක්තෝබර් 31 වෙනකම් මෙයාට update දෙන්න. එහෙනම් දැන් අපි ඉන්නේ මේක release වුණේ 2024. අපි දැන් ඉන්නේ 2025. තව අවුරුදු 6ක් දක්වා මේ ෆෝන් එක කිසිම ප්‍රශ්නයක් නැතුව ඇද ගන්න පුළුවන්. හරි. ඒක නිසා highly recommend කරන්න පුළුවන් ෆෝන් එකක්. FE කියලා හැම ලොකු ගැටලුවක් නැහැ. ස්පෙක්ස් වල පොඩි අඩුපාඩුකම් තියෙනවා. හැබැයි ඔයාලා Samsung වල flagship එකකට යනවා නම් සහ normal series එකේ තියෙන normal ultra අරවට මේවට යන්න බැරි නම් එහෙම FE කියන එක හොඳ option එකක් කියලා මට recommend කරන්න පුළුවන්.
මේක උනේ 1.44යි මහරගම චින්තන GSM එකෙන් තමයි ගත්තේ. එතකොට අපිට මම මුලින් කිව්වත් වගේ මෙතන C2C කේබල් එක දෙනවා වෙනම පවර් ඇඩැප්ටර් එකක් දෙන්නේ නැහැ. ඒක ඉතින් වෙනම ගන්න වෙනවා. මතක් කළා මේකට ටෙම්පර්ඩ් එකයි බෑක් කවර් එකයි දාගන්න. පොඩ්ඩක් එහාට මෙහාට උනොත් එහෙම ඩිස්ප්ලේ එක මර ගණන් වෙනවා. හරි. thank you.